අයිබෝන් කියල පිළිගන්න සිල නම් ටෙක්.ටෙල්ක YouTube channel එකෙන් ගෙන ලුත් වීඩියෝ එකකට ඉතින් අද කතා කරන්නේ කොහොමද Gemini AI වලින් සිංහල සබ්ටයිටල් ෆයිල් එකක් ලේසියෙන් හදාගන්න කියන එක ගැන. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. දැනුවත් කරන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා වීඩියෝ එකට යන්න කලින්. දැනුවත් කරන්න ඕනේ කරුණු තමයි ඔයාලා සබ්ටයිටල් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නකොට අනිවාර්යයෙන්ම ෆිල්ම් එකට අදාළ වෙන සබ්ටයිටල් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න වග බලා ගන්න ඕනේ. මොකද මේකට හේතුව තමයි ෆිල්ම් වල තියෙනවා එක එක ක්වොලිටිස් සහ එක එක කොපීස්. එකත්තම බ්ලූරේ කියන බ්ලූරේ කොපිස් තින වගේම WD කෙන වෙබ් ඩව්ලෝඩ් කොපි කියලා තියෙනවා. ඊට පස්සේ බ්ලූරේ RIP කියලා ඔපි කරගයක් තියෙනවා. එතකොට මේ එක ෆිල්ම් එකකින් ෆිල්ම් එකට කෙනෙම ෆිල්ම් කොපියකින් කොපිය එකට මේක සබ්ටයිටල් ෆයිල් වල තියෙන ටයිම්ලයින්ස් ටික ටික වෙනස් වෙනවා. එතකොට මේ විදිහට වැරදි ටයිම්ලයින් එකක් තියෙන ටයිම්ලයින් එහෙම වුණ සබ්ටයිටල් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා මේ වැඩේ කරන්න ගියොත් එහෙම ෆිල්ම් එකට ගැලපෙන්නේ නැහැ මේ සබ්ටයිටල් ෆයිල් එක. එහෙනම් අනිවාර්යයෙන්ම ෆිල්ම් එකට ගැලපෙන සබ්ටයිටල් ෆයිල් එක මුලින්ම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මේ ඔයාලට පේන මේ ස්ක්‍රීන් එකේ තියෙන ඇප්ලිකේෂන් ටික WPS Office කියන එක සබ්ටයිටල් Weaver Gemini ඒ වගේම MX Play එක තියෙනවා ෆිල්ම් එක ප්ලේ කරගන්න. ඒ වගේම ෆයිල් මැනේජර් මම ළඟට අරන් තියෙනවා මේක වැඩ කරගන්න ලේසි වෙන්න. ඉතින් මේ ටික තමයි ඔයාලට ඕනි වෙන්නේ. ඉතින් මුලින්ම කරන්න ඕනේ සබ්ටයිටල් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න එක. ඉතින් මම සබ්ටයිටල් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන මගේ ෆෝන් එකේ සබ්ටයිටල් කියන ෆයිල් එකක් හදලා ඒක ඇතුළට දාගෙන තියෙනවා. ඒ වගේම ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා මේ විදියට. ඒකට අදාළ වෙන සබ්ටයිටල් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. හරි ඊට පස්සේ මම කරන්නේ Gemini එකට යන්න ඕනේ. Gemini එකට ගිහිල්ලා මෙතන අනිවාර්යෙන් Pro mode එක සිලෙක්ට් කරලා තියන්න ඕනේ ඔයාලා. සිලෙක්ට් කරලා තියලා අරම ඩවුන්ලෝඩ් කරගත්ත සබ්ටයිටල් ෆයිල් එක මේකට අප්ලෝඩ් කරනවා. මේ තියෙන ෆයිල් එක zip ෆයිල් එකක් තියෙන්නේ. zip ෆයිල් එක එහෙම් පිටින්ම මම අප්ලෝඩ් කරනවා. හරි අප්ලෝඩ් වුණා. දැන් මම මෙතන ටයිප් කරනවා මේ සබ්ටයිටල් ෆයිල් එක සිංහල සබ්ටයිටල් ෆයිල් එකක් විදියට ට්‍රාන්ස්ලේට් කරන්න කියලා ටයිප් කරලා මම මේක යවනවා. ඉතින් මේ විදිහට ටිකක් වෙලා යනවා මේකට. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අර සබ්ටයිටල් ෆයිල් එක සිංහල විදිහට කන්වර්ට් වෙනවා. ඒතරම් මම සබ්ටයිටල් ෆයිල් එක මේක ඉංග්‍රීසි එකකුත් නෙවෙයි මම හිතන්නේ ඇරබික් සබ්ටයිටල් ෆයිල් එකක් තමයි මට හම්බුනේ. ඒ මම ඩවුන්ලෝඩ් කරගත්ත ෆිල්ම් එකට අදාළ කොපි එකට අදාළව. ඉතින් මේ විදිහට සබ්ටයිටල් ෆයිල් එක මේ විදිහට අර ටයිම් ෆ්‍රේම් උත් එක්ක ට්‍රාන්ස්ලේට් වෙනවා. හරි මම මේක ස්ටොප් කරගත්තා දැන්. මොකද මේකේ වචන 1000 ගණන් කියන්නේ මේ සබ්ටයිටල්ස් තියෙනවා ලයින්ස් 1000 ගණක් වගේ. ඉතින් මම මේ ඔක්කොම ට්‍රාන්ස්ලේට් කරන්න හිටියේ නෑ. වෙලාවකට මෙහෙම දෙයක් වෙනවා. මේක ට්‍රාන්ස්ලේට් කරනකොට වචන මේ Gemini එකකින් කියනවා මට එකවරම මේ මුළු සබ්ටයිටල් ෆයිල් එකම ට්‍රාන්ස්ලේට් කරන්න විදිහක් නෑ. මම මේක කොටස් විදිහට ට්‍රාන්ස්ලේට් කරන්නද කියලා. හරි ඉතින් එහෙම හරි කමක් නෑ. කොටස් විදිහට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. ඔයාලට සාමාන්‍යයෙන් පේලි 80 වගේ කොටස් වල ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. ට්‍රාන්ස්ලේට් කරගත්තට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කොපි කරගන්න ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඉතින් මෙන්න කොපි කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. ඊට පස්සේ කොපි වෙනවා. කොපි වුණාට පස්සේ මෙතනින් අයින් වෙලා අපි යන්න ඕනේ මේ WPS Office කියන ඇප්ලිකේෂන් එකට. ගියාට පස්සේ මෙතන තියෙනවා ප්ලස් ලකුණක් එක ක්‍රියේට් කියලා එකක්. මේ ක්‍රියේට් කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා ඩොකියුමන්ට් කියලා එකක්. ඩොකියුමන්ට් එකේ බ්ලැන්ක් එකට ගිහිල්ලා මේ අපි කොපි කරගත්ත සබ්ටයිටල් එක මේ විදිහට පේස්ට් කරගන්න ඕනේ.
හරි ඒ ටික පේස්ට් වුණා. ඊට පස්සේ මෙතන සේව් අයිකන් එකක් තියෙනවා. සේව් එකට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකේ ඔයා කැමති තැනක මේක සේව් කරගන්න පුළුවන්. ඉතින් මම අර සබ්ටයිටල් කියලා හදාගත්ත ෆෝල්ඩර් එක ඇතුලේ මම මේක සේව් කරගන්නවා. මේක තුලෙම මම මේකට සිංහල සබ් කියලා දෙන්නම්. ඊට පස්සේ මේකේ එක්ස්ටෙන්ෂන් එක විදිහට txt කියන්නේ ටෙක්ස්ට් එකක් විදිහට මේක සේව් කරගන්න ඕනි. හරි ඊපස්සේ සේව් කියන එක දීලා කන්ටිනියු දෙනවා. හරි ඒක සේව් වුණා. ඊට පස්සේ මම my files වලට ගිහිල්ලා බලනවා මේක අර විදිහට අර අදාළ ලොකේෂන් එකේ සේව් වෙලා තියෙනවා. ඒ වගේම මේක රීනේම් කරගන්න ඕනේ අපි දැන්. එක්ස්ටෙන්ෂන් එක SRT කියන එක්ස්ටෙන්ෂන් එක විදිහට මාරු කරගන්න ඕනේ txt කියලා තිබුණ එක. ඊට පස්සේ මෙතන done කියලා දෙනවා. හරි. ඊපස්සේ සිංහල sub.srt කියන විදිහට තමයි මේක සේව් වෙලා තියෙන්නේ. ඊට පස්සේ subtitle view එකට ගිහිල්ලා අපිට පුළුවන් මේක හරියටම subtitle file එකක් විතර හැදිලාද කියලා බලා ගන්න. මෙතන තියෙනවා subtitle view එකට ගිහිල්ලා මෙතන ඉරි කැලි තුනක් තියෙනවා උඩම කෙළවරේ. ඒකට ගිහිල්ලා open local file කියලා එකක් තියෙනවා. ඒකට ගිහින් අර subtitle file එකට තෝරලා දෙන්න පුළුවන් සිංහල sub.srt කියන අපි හදාගත්ත file එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර subtitle file එක මේ විදිහට ඔයාලට පෙන්නනවා මේක කිසි අවුලක් නැතුව. හරි මේ විදිහට back වෙලා ඊට පස්සේ යන්න ඕනේ MX play එකට අපි. MX play එකට ගිහිල්ලා subtitles වල තියෙන අර ෆිල්ම් එක මම ඩවුන්ලෝඩ් කරගත්තා. හරි ෆිල්ම් එකේ ඉන්නේ මම දැන්. ෆිල්ම් එක ප්ලේ කරන්න කලින් මම මේ ෆිල්ම් එකට සබ්ටයිටල් ෆයිල් එක ඇඩ් කරගන්න. මම හිතනවා ඔයාලා මේක දන්නවා ඇති කියලා. MX play එකේ වැඩ කරන විදිය. MX play එක ගිහිල්ලා මෙතන open ගිහිල්ලා මෙතන අර ලොකේෂන් එකට අදාළව ගිහිල්ලා සබ්ටයිටල් එක ඇතුළේ තියෙන්නේ. සබ්ටයිටල් වල තියෙන සිංහල සබ් කියන මේ හදාගත්ත ෆයිල් එක ඒක ඇඩ් කරගන්න ඕනි. හරි මම මේ විදිහට ෆිල්ම් එක ප්ලේ කරලා මම මේක ස්ක්‍රීන් එක ටිකක් පොඩි කරගන්නම්. මොකද නැත්තම් කොපිරයිට් ක්ලේම් එකක් හරි කොපිරයිට් ස්ට්‍රයික් එකක් වදින්න පුළුවන් නිසා. මෙතන වැටෙනවා මේ අපි සබ්ටයිටල් එක ඇඩ් වෙලා තියෙන අපි මේව කරගත්ත. ටිකක් මේක ඉස්සරහට යවලා පෙන්නන්න. Vivía una princesa que soñaba con el mundo de los humanos. Esa escapó su cuerpo hasta su último aliento. Al aire libre. No entiendo para qué has traído tantos ඔයාලට libros. බලා ගන්න පුළුවන් ඇත්තටම මේක කෙනෙක් ඇත්තටම පරිවර්තනය කරා වගේ කියන්නේ සබ්ටයිටල් හැදුවා වගේම සෑහෙන ඇකියුරේට් විදිහට සබ්ටයිටල් එක කන්වර්ට් වෙලා තියෙනවා කියන්නේ ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා. Ya eres muy mayor para llenarte la cabeza con tantas zarandajas. Di que pare el coche, por favor. Ofelia. Ven. He visto nada. Pero mira cómo te has puesto los zapatos. Vamos. Cuando lleguemos a... ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට සබ්ටයිටල් ෆයිල් එක ඇත්තටම හොඳ ක්වොලිටි එකකට සබ්ටයිටල් ෆයිල් එක ක්‍රියේට් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් දැන් මේ ෆිල්ම් එකේ තියෙන සබ්ටයිටල් ෆයිල් එක ඔයාලට එතන බයිස්කෝප් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් බයිස්කෝප් එකේ මේක තියෙනවා. ඉතින් මම මේක ටෙස්ට් කරලා බලන්න තමයි මේ විදිහට වෙන භාෂාවක සබ්ටයිටල් ෆයිල් එකක් කරගෙන ඔයාලට මේක හදලා පෙන්නුවේ. ඉතින් අනිවාර්යයෙන් මේ ෆිල්ම් එකත් අනිවාර්යෙන් බලන්න. මොකද මේ ෆිල්ම් එක මම තෝරාගත්තේ මේ ෆිල්ම් එක ඇත්තටම සුපිරි ෆිල්ම් එකක් නිසා. ඉතින් මේ වගේ ඔයාලට සබ්ටයිටල් ෆයිල් එක හොයාගන්න බැරි සිංහල සබ්ටයිටල් ෆයිල් එක හොයාගන්න බැරි ෆිල්ම් එකක් තියෙනවා නම් මේ විදිහට ඔයාලට සිංහල සබ්ටයිටල් ෆයිල් ඉංග්‍රීසි සබ්ටයිටල් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගෙන මේක සිංහල විදිහට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් පහසුවෙන්ම. මම හිතනවා ඔයගොල්ලන්ට මේක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් අනිවාර්යයෙන් මේක දන්නේ නැති කට්ටියට ෂෙයා කරන්න. ඒ වගේම අනිවාර්යෙන් channel එකටත් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.